සුවිශේෂය ජොහාන් 20 වන පරිච්ඡේදයේ 1 සිට 2 දක්වා 11 සිට 18 දක්වා. සතියේ පළමු වනදා හිමිදිරියේම අඳුර තිබියදී මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට අවුත් සොහොන්ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවාය. එබැවින් ඇය සීමෝන් පේතුරුද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනෙක් ශ්‍රාවකයාද වෙත දුව ගොස් ඔවුන් සමිඳානන් වහන්සේ සොහොන්ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් උන්වහන්සේ කොතැනක තැබුවාද කියා අපි නොදනිමු කීවාය. එහෙත් මරියා සොහොන්ගේ ළඟ පිටත හඬමින් සිටියාය. ඈ මෙසේ හඬමින්ම සොහොන්ගේ ඇතුළට නැමී බැලුවාය. එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි සුදු වස්ත්‍ර හැඳගත් දේවදූතයන් දෙදෙනෙකු එක්කෙනෙක් හිස තැබූ තැනද තවත් කෙනෙක් පාද ළඟද හිඳිනු දුටුවාය. එකල ඔවුහු ස්ත්‍රිය ඔබ හඬන්නේ මන්දැයි ඇගෙන් ඇසූහ. ඔවුන් මාගේ සමිඳානන් වහන්සේ ගෙන ගොස් කොතන තැන්පත් කර ඇත්දැයි මා නොදන්නා නිසා යැයි පිළිතුරු දුන්නාය. මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවාය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තීය. ස්ත්‍රිය ඔබ හඬන්නේ මන්ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැයි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන්වහන්සේ උයන් ගොව්වා යැයි සිතා මහතාණෙනි, ඔබ උන්වහන්සේ ගෙන ගියා නම් උන්වහන්සේ කොතන තැන්පත් කළේදැයි මට කිව මැනව. මම උන්වහන්සේ රැගෙන යමි කීවාය. ජේසුස් වහන්සේ මරියා කියා ඈ ඇමතූ සේක. ඈද හැරි රබ්බොනී හේබ්‍රව බසින් උන්වහන්සේට පිළිවදන් දුන්නාය. එහි අර්ථය ගුරුදේවයනි යනුයි. ජේසුස් වහන්සේ කතා කොට මා අල්ලන්නට එපා. මන්ද මම තවම පියාණන් වහන්සේ වෙතට නොනැග්ගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙතට නගින්නෙමි ඔවුන්ට කියන්නයි වදාළ සේක. මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස් මම ජේසුස් වහන්සේ දිටිමි කියාද මේ දේවල් උන්වහන්සේ ඈට වදාළ බවද ඔවුන්ට දැන්වූවාය. දේව වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.